හායි යාළුවනේ. ඉතින් ඔන්න අපි අද හදන්න යන්නේ කොස් වලින් කොස් කොත්තු. ඔයාලා කාලා තියෙනවද දන්නේ නැහැ. ඉතින් අපිට ඕනි දේවල් තමයි කොස්. කොස් තම්බන්න නැතුව ස්ටීම් එකේ තම්බගෙන තමයි මේ තියෙන්නේ. ලුණු එහෙම දාලා. ලීස්, කැරට්, ඊට පස්සේ තම්බගත්ත චිකන්, සුදු ලුණු, බී ලුණු, කරපිංචා, ඒ වගේම අපිට ඕනි වෙනවා කෑලි මිරිස්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු. ඒ විතර නෙමෙයි තක්කාලි සෝසුයි තෙලුයිත් ඕන වෙනවා. ඉතින් යාළුවනේ ඉතින් අපි එකටම කරන්න ඕනේ මේ චාත්තියක් ලිපේ තියාගෙන තෙල් ටිකක් දාගෙන ඒකට තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලුණු දාගන්න ඕනේ. දාන එක සාමාන්‍ය රන්වන් පාට වෙනකම් බැලගෙන ඉතින් දන්නවනේ ඔයාලා සාමාන්‍ය රන්වන් පාට වෙනකොට බැද්දගෙන ඒකට අපි එකටම දාන්නේ මේ චිකන් තම්බගත්ත චිකන් අපි චිකන් ටික තම්බනකොට ඉතින් ඒකට ගම්මිරිස් ඇට දෙක තුනක් ඊට පස්සේ කරපිංච කොලයක් ලුණු කුඩු කුරුඳු පොත්තක් ඒ වගේ ටිකක් දාලා තම්බ ගන්න. එතකොට චිකන් එක හරිම රසයි. නිකන් උනත් කන්න පුළුවන්. ඉතින් එහෙම එකගතව චිකන් ටික හීනියට තම්බලා ඉරාලා ගත්ත චිකන් ටික අපි දාගෙන ඒක ටිකක් මේ බ්‍රවුන් කලර් එකක් එනකම් මේ තෙලේ ටෙම්පරාදු කරගන්න. එතකොට රසයි. එහෙම ටෙම්පරාදු කරන ගමන් ටෙම්පරාදු වෙනකොට අපි මේකට එකතු කරන්න ඕනි ළමයි මේ කරපිංච කොළ ටික. කරපිංච හීනෙට අපි කපාගෙන කරපිංච කොළ පිටින් නෙමෙයි හීනෙට කපාගෙන ඒකට දාගත්තා. ඒ වගේම බීලුණු ටිකක් දාගෙන අපි මේකට හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරාට පස්සේ මේකට අපි දාන්න ඕනේ ඊට පස්සේ මොනවද දාන්නේ? කෑලි මිරිස්. හොඳයි. ඒක මික්ස් කරගෙන ඉමුකෝ. අපි ඔන්න දැන් මේකට කෑලි මිරිස් ටික දාගන්නයි හදන්නේ. කෑලි මිරිස් ටිකක් දාගෙන මේ කෑලි මිරිස් දැම්මට පස්සේ මේ තෙල් එක තව තෙල් තියෙනනේ මේ තෙල් වලට කෑලි මිරිස් ටිකේ පොඩ්ඩක් පාට පොඩ්ඩක් තද වෙනකම් මේක බැද ගන්න. මේ කියන්නේ එතකොට රහයි නැත්තම් කෑලි මිරිස් පොඩි අමුතු මේ අමුරහ ගතියක් එනවා. එතකොට වෙනම රහ වෙනස්. ඒකින්ද එහෙම කෑලි මිරිස් ටික එහෙම පාට වෙනකම් මේ කවලම් කරගෙන මේකට අපි ගම්මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා. ඔයාලා කැමති විදිහට දාගන්න. ඒ කියන්නේ සාමාන්‍ය සැරට කන අය නම් ටිකක් සැරට වෙන්න රස අනුව දාගන්න. නැත්තම් අඩුවෙන් දාගන්න. අපි එහෙම පස්සේ ඔක්කොම එකට මික්ස් කරලා දැන් ඊට පස්සේ අපි මේකට දාගන්න ඕනි ළමයි කැරට් ටික. ඉතින් අපි මේව කරලා ඉවරලා දැන් ඔන්න ඉතින් කැරට් ටික දාගත්තා. කැරට් ටික දාගෙන ඒකත් හොඳට මික්ස් කරනවා. ඉතින් ඔය ටිකත් මික්ස් කරගන්නවා. අපි දැන්ම ලීස් එකතු කරගන්නේ නැහැ යාළුවනේ. මොකද මේ අර ලීස් පොඩ්ඩක් අර අන්තිමට දානවා. එතකොට ඒකේ රහ හොඳයි නැත්නම් ලීස් තැම්බෙනවා වැඩි. දැන් අපි ඊට පස්සේ මේකට එකතු කරන්නේ බිත්තර ටික එකතු කරන නිසා දැන් මේක හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මේ ටික පැත්තකට අයින් කරගෙන තමයි අපි බිත්තර දාන්න හදන්නේ. ඔන්න දැන් අයින් කරගෙන අපි බිත්තර දෙක දාගමු. ඒ බිත්තර එහෙම දාපුවම තෙත ගතිය නෑ. තෙත ගතිය නැතුණම් රසයි. නැත්තම් අර ටෙම්පරාදු එකම හරි තෙත ගතියක් එනවා. මේක හොඳට වෙනම දාගත්තම මේ තෙත ගතිය නැති වෙනවා. ඕක ඊට පස්සේ සාමාන්‍ය චුටි චුටි කෑලි වෙනකන් කුඩු කරගෙන අපි ඔක්කොම එකට කවලම් කරගන්න ඕනි. හරි ඉතින් ඔන්නම දැන් ඕක කෑලි වලට කරගත්ත පස්සේ ඔක්කොම එකට අපි කවලම් කරගමු. කවලම් කරගත්තට පස්සේ ඉතින් අපිට පුළුවන් මේකට ලීස් ටික එකතු කරන්න.
එකට මේ ටික කවලම් කරගෙන ඉමුකෝ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න යාළුවනේ. මගේ අතින් පොඩි මිස්ටේක් එකක් හින්දා මේකට මේ කැරට් වලින් පස්සේ ලීස් දාගන්න එකයි ඊට පස්සේ සෝස් දාගන්න එක හා මික්ස් කරගන්න එක වීඩියෝ එකට ඇඩ් කරගන්න බැරි වුණා. ඔයාලා ඒක කැරට් ටික දාලා ඉවර වුණාට පස්සේ මේ ලීස් ටික දාගන්න. යාළුවනේ මේ තියෙන්නේ අපි හදලා ඉවර වුණාට පස්සේ ඔයාලා අපි හදාගත්ත චිකන් හොද්දක් ඔයාලට කැමති නම් චිලි පේස්ට් එකක් හදාගන්න පුළුවන්. ඔයාලා මේක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න.